හැලෝවින් යන වචනය ගැන කතා කරනකොට පෙරදිගට නම් එතරම් හුරු පුරුදු වචනයක් නොවෙයි. එහෙත් එය දැන් පෙරදිග ජන සමාජයටද ටිකෙන් ටික පියවරෙන් පියවර එවිකම් කරන්නට පටන්ගෙන තිබෙන බවක් පෙනෙනවා. ඊයේ පෙරේදා අසන්නට ලැබුණේ ලංකාවේද කිසියම් පාසලක මෙවැනි ආකාරයේ උත්සව සැමරීමක් සිදු කරනු බවයි. හැලෝවින් යන්නේහි මූලාරම්භය දැනට අවුරුදු 2000කට තරම් අතීතයකට දිව යන්නක්. එය අයර්ලන්තය, එක්සත් රාජධානිය, ස්කොට්ලන්තය, උතුරු ප්‍රංශය වාසස්ථානය කරගත් සෙල්ටික් බස කතා කරන එම සම්ප්‍රදාය තම සංස්කෘතිය කරගත් ඒටම ආවේනික වූ සව්ඉන් යනුවෙන් හඳුන්වන සම්ප්‍රදායික උත්සවයකට එහෙම නැත්නම් සැමරුමකට කියන්නා වූ නමකින් බිඳී එන්නකි. එය ඔවුන්ගේ එනම් සෙල්ටික් ජනයාගේ අලුත් අවුරුදු සැමරුම් දිනය ලෙසද සැලකෙනවා. එනම් නොවැම්බර් මස පළමු වනදාය. නොවැම්බර් මස පළමු වන දිනය යුරෝපයට ග්‍රීස්ම ඍතුවේ ගොවිතැනින් අස්වැන්න නෙලා ගන්නා අවසාන දිනය මෙන්ම අඳුරු වූ ශීත ඍතුවේ ආරම්භක දිනය වශයෙන්ද සෙල්ටික් ජනයා සලකනවා. එසේම සෙල්ටික් ජනයාගේ විශ්වාසය අනුව මනුසත්භාවයේ මරණය සිදුවන වකවානුව ලෙසද මෙම කාලය සලකනවා. ඔවුන්ගේ මෙම අලුත් අවුරුදු දිනයට එනම් නොවැම්බර් මස පළමු වනදාට පෙරදා රාත්‍රිය සහ පසුදා අලුත් අවුරුදු දිනය සජීවී ලෝකයේ සහ මරණය අතර බොඳවීම සිදුවන්නා වූ හෝරාවන් බව ඔවුන්ගේ පිළිගැනීමයි. එබැවින් සෙල්ටික් ජනයා ඔක්තෝබර් මස 31 වනදා සව්ඉන් උත්සවය සමරනු ලබන අතර එසේම මෙදින ඔවුන්ගේ විශ්වාසය වන්නේ මරණය නැමැති අවතාරය පොළොව කරා පැමිණෙන බවයි. මීට අමතරව වෙනත් ලෝකවලින් පැමිණෙන්නා වූ අපල උපද්‍රව මගින් අස්වැන්නට සිදුවන්නා වූ අලාභහානි මෙන්ම ඒ පිළිබඳව පුරෝකථනයන් කිරීමට සෙල්ටික් පූජකයනට මේ පහසුවක්ද වන බව සෙල්ටික් ජනයා සිතන්නට වුණා. මේ ආකාරයෙන් මෙම සෙල්ටික් ජනයා සම්පූර්ණයෙන්ම වෙනස් වන ස්වභාවික ලෝකයක් මතම යැපෙන්නටත් සිතන්නටත් එදා අතීතයේ පුරුදුව සිටියා. එමෙන්ම මෙම අනාවැකි කීම අඳුරු දිගු සීතල ඍතුවට සුවපහසුව සහ බලාපොරොත්තු ඇති කරවන වටිනා අරමුණක් සපයන හේතු සාධකයක්ද වුණා. මේ ආකාරයෙන් මෙම සජීවී ලෝකයේ සහ මරණේ හෝරාව අනුස්මරණය කරනු වස් සෙල්ටික් පූජකයන් ජනතාව එකතු වන ස්ථානයන්හි අස්වැන්න සහ සතුන් ගින්නට දැමීම චාරිත්‍රයක් කර ගනිමින් විශාල ප්‍රමාණයේ ගිනිසෑයන් ඉදි කරන ලදී. මෙම උත්සව කාල සීමාව තුළදී සම්ප්‍රදායානුකූල ඇඳුම් ආයිතම් වලින් සැරසී සිටීමටත් සතුන්ගේ ස්වභාවයේ හිස්වැසුම් සහ ලෝගෝ ආදිය ඇඳීමටත් එකිනෙකාට ශාස්ත්‍ර අනාවැකි වාසනාව ගෙනදීම් ආදිය ප්‍රකාශ කිරීමට හෝ ප්‍රාර්ථනා කිරීමටත් උත්සාහ කිරීම සිරිතක් වුණා. මෙසේ උත්සවය අවසාන වූ පසු පෙරදින නිවා දමන ලද තම වාසස්ථානවල උඳුන් සුපුරුදු පරිදි නැවතත් ගිනි මෙලවීම ආරම්භ කරනවා. ක්‍රිස්තු වර්ෂ 43 වන විට රෝම අධිරාජ්‍යයා විසින් වසර 400ක් පමණ කාලයක් සෙල්ටික් ජනයාගේ භූමි ප්‍රදේශයන් බොහොමයක් තම පාලනයට නතු කරගෙන තිබුණා. රෝමානු සම්ප්‍රදායන් සහ සිරිත් විරිත් මෙම සව්ඉන් උත්සවයට කාවැදී තිබින. එයින් දෙකක් වන්නේ ෆෙරලියා වශයෙන් හඳුන්වන මරණය පසුකර යෑම සහ ඔන පොමෝනා නමින් හඳුන්වන පළතුරු දෙවඟනට කරනු ලබන පූජාවයි. මෙම සෙල්ටික් ජනයාගේ චාරිත්‍රවලට මුසු පළතුරු දෙවඟනගේ සංකේතය වූයේද ඇපල් පළතුරයි. අදද හැලෝවීන් හීමය භාවිතා වෙනවා. මේ අතර ක්‍රිස්තු වර්ෂ 609 දී හතරවන බොනිපස් පාප්තුමා විසින් සියලුම මියගිය ක්‍රිස්තියානි හා කතෝලික වීරයන් සඳහා සියලු වීරයන්ගේ දවස යනුවෙන් මේ 13 වනදා වෙස්ටර්න් චර්ච් හිදී දිනයක් ප්‍රකාශයට පත් කරන ලදී. පසුකාලීනව 3 වන ග්‍රෙගරි පාපතුමන් විසින් තවත් මෙය පුළුල් කොට සියලුම සාන්තුවරයන්ද ඇතුළත් කොට මෙම උත්සව දිනය නොවැම්බර් මස පළමු දිනට
නියම කරගන්නා ලදී. 900 වසවන විට සෙල්ටික් ප්‍රදේශයන් කරා ක්‍රිස්තියානි බලපෑම පැතිරෙන්නට වූයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රිස්තියානි චාරිත්‍රයන් සෙල්ටික් ජනයා අතරට මුසු වී සෙල්ටික් ජනයාගේ චාරිත්‍රයන් ක්‍රමක්‍රමයෙන් විස්ථාපනය වන්නට විය. ක්‍රිස්තු වර්ෂ 1000 දී පල්ලිය විසින් නොවැම්බර් 2 වන දින මියගිය වූවන් වෙනුවෙන් ගෞරව දැක්වීම සඳහා සියල්ලන්ගේ ආත්මීය දවස නමින් ප්‍රකාශයට පත් කරන ලදී. අදද පිළිගන්නේ පල්ලිය විසින් සෙල්ටික් උත්සව දිනයන් පල්ලියේ අනුමත නිවාඩු දිනයන්ගෙන් ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ කළ බවයි. සියලු ආත්මීයයන්ගේ දිනය එහෙම නැත්නම් All Soul Day සැමරීම සව්වින් උත්සවය හා සමානකමක් දක්වයි. විශාල වූ ගිනිසෑය, පෙළපාලි, සාන්තුවරයන්සේ සාම්ප්‍රදායික ඇඳුම් විලාසිතාවන් වලින් සැරසී සිටීම, සුරංගනාවියන් අමනුෂ්‍ය හෝ යක්ෂයන් මෙන් සැරසී සිටීම ඒ අතර වේ. මේ සියලු සාන්තුවරයන්ගේ දවස All Hallows එහෙම නැත්නම් All Saint Day යනුවෙන් හැඳින්වූ අතර ඒට පෙරදින සම්ප්‍රදායික සෙල්ටික් ආගමික සව්ඉන් රාත්‍රිය All Hallows Eve යනුවෙන් හඳුන්වන්නට විය. එය නිසඟයෙන්ම හැලෝවීන් බවට පත්විය. මේ ආකාරයෙන් ආරම්භ වූ හැලෝවීන් ක්‍රිස්තියානි හෝ කතෝලික ජන සමූහයත් සමග රටින් රටට ව්‍යාප්ත විය. මුල් කාලයේ හැලෝවීන් සැමරීම ඇමරිකාව තුළ සීමා සහිත විය. ඒට ප්‍රධානම හේතුව වූයේ ප්‍රොතෙස්තන්ත්‍ර විශ්වාසයන් මුල් බැසගෙන තිබීමයි. යන්තම් හෝ දැක ගැනීමට හැකි වූයේ නම් ඒ මේරිලෑන්ඩ් සහ දකුණෙහි පිහිටි ජනාවාස වූ ප්‍රදේශවල පමණි. මේට ප්‍රධාන වශයෙන් හේතුවක් වූයේ යුරෝපීය සහ ඇමරිකානු සංස්කෘතිකමය විශ්වාසයන් එකිනෙකට වෙනස් වීමයි. නමුත් ක්‍රමක්‍රමයෙන් ඇමරිකානු සංස්කෘතික ස්වභාවයට ඔවුන්ට ආවේනික ගති ස්වභාවයකින් මෙම සෙල්ටික් චාරිත්‍ර වාරිත්‍ර සැමරීම ටිකෙන් ටික ආරම්භ වන්නට විය. ඒ අනුව සමාජ සහ කණ්ඩායම් විසින් තම ගොවිතැන්හි අස්වැන්න නෙලා ගැනීමත් සමග හැලෝවීන් නමින් නොවුනත් නොයෙක් චාරිත්‍ර විධි ක්‍රියාකාරකම් කිරීමට ආරම්භ කර ඇත. සංභාෂණ පැවැත්වීම, එකිනෙකාගේ තොරතුරු විමසීම, කතාන්තර කීම, සංගීත හා නැටුම් වැඩසටහන් පැවැත්වීම, ගීතිකා ගායනය, මළගියවුන් පිළිබඳ නොයෙක් කතාන්තර එකිනෙකාට පැවසීම ආදිය ඒ අතර වේ. අස්වැන්න නෙලන සමයත් සමග මෙසේ උත්සවශ්‍රීයෙන් කටයුතු කිරීම ආරම්භ වන්නට විය. 19 වන සියවස මැද භාගය වන විට මෙය පොදු ක්‍රියාකාරකමක් බවට පත්විය. නමුත් ඇමරිකාව පුරාම නොවේ. සියවස අගභාගයේදී ඇමරිකාවට ගලා ආ විදේශිකයන්ගේ ප්‍රමාණය ශීඝ්‍ර ලෙස වැඩිවීමත් සමග විශේෂයෙන් අයර්ලන්තයේ උද්ගත වූ සාගින්නත් සමගම අයිරිස් ජාතිකයන් ඇමරිකාවට ශීඝ්‍ර ලෙස පැමිණීමත් හේතු කොටගෙන හැලෝවීන් සැමරීම ජාතික වශයෙන් සිද්ධ වීමේ තත්ත්වයට වර්ධනය විය. අයිරිස් සහ ඉංග්‍රීසි සම්ප්‍රදායන් ණයට ගැනීමෙන් ඇමරිකානුවන් නොයෙක් සම්ප්‍රදායික විලාසිතාවන්ගෙන් සැරසී ගෙන් ගෙට යමින් ආහාර සහ මුදල් ඉල්ලා සිටීමේ චාරිත්‍රයක් ආරම්භ කරන ලදී. අද එය ට්‍රික් ඕ ට්‍රීට් ට්‍රැඩිෂන් ලෙසට පත්ව තිබේ. හැලෝවින් ඇමරිකානුවන් තුළට ක්‍රමක්‍රමයෙන් අවශෝෂණය වීමත් සමගම සමාජයේ අසල්වාසීන් එකතු වී භූතාවතාර සහ ශාන්තිකර්ම ආදියත් හැලෝවින් සැමරුමේදී සම්ප්‍රදායක් බවට පත්විය. 19 වන ශතවර්ෂයේ අවසානයේදී හැලෝවින් සංභාෂණ වැඩිහිටියන් සඳහා පමණක් නොව බාලමහලු හැමෝටම සමාන දෙයක් බවට පත්විය. එමෙන්ම ජනමාධ්‍ය මගින්ද ජනතාව ක්‍රමක්‍රමයෙන් හැලෝවින් සැමරීම සඳහා හුරුපුරුදු කිරීමටත් පෙළඹවීමටත් නොයෙක් කතා වැඩසටහන් නිර්මාණය කිරීමටත් ආගමික සහ සමාජීය වශයෙන් මිත්‍යා විශ්වාසයන්ට පවා නැවුම් බවක් ලබා දීමටත් ආර්ථික සහ වෙළඳ ක්‍රම උපායන්ට නතු කරලීමටත් නවීන ලෝකයේ විසින් පොල්බවාගෙන තිබේ. හැලෝවින් යනුවෙන්ම තරුණ තරුණියන් ඔවුනොන්ට සුබ පැතීමටත් තෑගි භෝග බෙදා ගැනීමටත් ප්‍රිය සංഭാෂණ පුද්ගලිකව හෝ කණ්ඩායම් වශයෙන් පැවැත්වීමත්
චාරිත්‍ර වනවාටම නොවුනත් පුරුද්දක් වශයෙන් කිරීමට අද වන විට හුරු වී ඇත. හැලෝවින් සමරන ඔක්තෝබර් මස 31 රාත්‍රියෙහි ඇමරිකානු ඩොලර් මිලියන ගණනින් යුරෝපය පුරාත් ඇමරිකාව පුරාත් වියදම් කරමින් ගිනිකෙලි සංදර්ශන පවත්වයි. විශේෂයෙන්ම චීනය මෙම ගිනිකෙලි සඳහාම විශාල වශයෙන් ගිනිකෙලි බෙහෙත් මල්වැඩි නිෂ්පාදනය කරයි. හැලෝවින් සමයේ නොයෙක් විසිතුරු අයිතමයන්ද නිෂ්පාදනය කරමින් බටහිරට විකුණා දමයි. නොයෙක් විකාරරූපී නිර්මාණයන්ගෙන් සකසන ලද හිස්වැසුම්ද ඇටසැකිලි මිනි ඔලු හිස්කබල් ඔළුබක්කන් වෙස්මූුණු වැනි පැළදුම්ද ඉටිපන්දම් දැල්වීම සඳහා නොයෙක් මාදිලියේ පහංකුඩු වර්ගද බොහෝසෙයින්ම මේ සඳහාම විශේෂිත වූ මඳ ඉවත් කළ හෝ ඉවත් කළ හැකි වට්ටක්කා වර්ගද හැලවින් සඳහාම රාකගත වී ඇත. හැලෝවින් යනු අද වන විට පෙම්වතුන්ගේ දවසමෙන් වෙළෙන්දන්ට මහගුම දවසක් වී තිබේ.